right. Welcome to Shinit Experiment. මගේ නම අශේන් කවිෂ්ක. ඉතින් මම මේ වෙද්දි යාපනි යුනිවර්සිටි කොලෙජ් එකේ මෙකාට්‍රොනික් කියන අංශයෙන් HND එක හදාරමින් ඉන්න කෙනෙක්. 2026 අවුරුද්දට අදාළව යුනිවර්සිටි කොලෙජ් කැසට් කරලා තියෙනවා. ඔයාලට අයදුම් කරන්න පුළුවන් අගෝස්තු මාසේ 21 වෙනිදා වෙනකම්. හරිද? අගෝස්තු මාසේ 21 තමයි ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. එතකොට මේවට ඇප්ලයි කරන විදිය කෝස් එක මොන වගේද, විෂයන් මොන වගේද, මොනවද කරන්න තියෙන විෂයන් යුනිවර්සිටි කොලෙජ් කොහෙද තියෙන්නේ, ඔය කියන හැම දෙයක් ගැනම මම කලින් මගේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න පල්ලෙහා ලින්ක් එක තියෙනවා. හරි, මෙතනින් කාඩ් එකක් වැටේ නැත්තම්. අද කියන්න ගත්තේ කොමන් දේවල් ටික. හරිද? එතකොට කාටද මේ යුනිවර්සිටි කොලෙජ් වලට අයදුම් කරන්න පුළුවන්? හරි. මෙහෙම කියන්නේ. ඔයා A level ලියලා S3ක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් අයදුම් කරන්න. එහෙම නැත්තම් ඔයාට NVQ level 4 කියන සහතිකය තියෙන කෙනෙක් නම් ඒත් ඔයාට පුළුවන් අයදුම් කරන්න. මේ දෙගොල්ලොන්ටම පුළුවන් යුනිවර්සිටි කොලෙජස් වලට අයදුම් කරන්න. හැබැයි ඒ වගේ එක එක කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි ගැන මම අනිත් වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා. හරිද? මේක ප්‍රධාන වශයෙන්ම කැසට් උනේ 2025 A level ලියපු කට්ටිය වෙනුවෙන්. ඒක තමයි අලුත්ම බැච් එක. හැබැයි ඔයාගේ වයස අවුරුදු 27ට අඩුයි නම් ඔයා A level ලියලා S3ක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් අයදුම් කරන්න. ඊළඟ දේ තමයි සමහර විෂයන් වලට ඔයාලගේ O level රිසල්ට් එක බලනවා. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම කරන මෙකාට්‍රොනික් කියන විෂය කරන්න නම් ඔයාගේ O level ගණිතයට අඩුම තරමේ C සාමාර්ථයක්වත් තියෙන්න ඕනේ. ඒ වගේ. හැබැයි ඒක හැම විෂය ධාරාවකටම එහෙම නැහැ. එහෙම නැති ඒවා තියෙනවා. කොස්මෙටොලොජි වගේ සබ්ජෙක්ට් එකකට එහෙම O level ගණිතය බලන්නේ නැහැ. ඊළඟ දේ තමයි මේක කොච්චර කාලයක් තියෙන කෝස් එකක්ද. මේ HND එක එහෙම නැත්නම් හයර් නැෂනල් ඩිප්ලෝමා එක ඔයාලට අවුරුදු 3ක්. බහුතරයක් කෝස් වලට අවුරුදු 3ක්. ඒ අවුරුදු 3 තියෙන්නේ අවුරුද්දක් උගන්වනවා. මාස 6ක් ට්‍රේනින් තියෙනවා. ආය අවුරුද්දක් උගන්වනවා. ආය මාස 6ක් ට්‍රේනින් තියෙනවා. ඔය විදිහට තමයි අවුරුදු 3 ගෙවෙන්නේ. ඕක බහුතරයකට හොමයි. එහෙම නැතුව අවුරුදු 3ම උගන්වන විෂය ධාරාවනුත් තියෙනවා. හරිද? එතකොට මම ට්‍රේනින් එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. ට්‍රේනින් දෙකක් තියෙනවා. එතකොට HND එක අරගෙන එළියට එනකොට ඔයාට අවුරුද්දක ට්‍රේනින් එක්ස්පීරියන්ස් එකකුත් එක්ක තමයි ඔයා එළියට එන්නේ. හරිද? කැම්පස් එකකින් දෙනවා වගේම ශිෂ්‍යාධාරයක් ඔයාලට හම්බ වෙනවා. ඒකට බර්සරි එක කියලා කියන්නේ. ඒක රුපියල් මම හිතන්නේ 9000කට ආසන්න ගාණක් හම්බ වෙනවා දැන් වෙද්දි. එක මාසයකට හොඳේ. අනිත් වැදගත්ම දේ තමයි දැන් ඔයාලගේ සමහරු බලාපොරොත්තු වෙන උපාධියක් කරන්න. මේ හයර් නැෂනල් ඩිප්ලෝමා එක අවුරුදු 3යි. මේ අවුරුදු 3 ඉවර වෙලා ඔයාලට දැන් පුළුවන්කම තියෙනවා යුනියෝ ටෙක් එක. ඒ කියන්නේ යුනිවර්සිටි කොලෙජ් 6ෙම ප්‍රධාන ආයතනය තමයි යුනියෝ ටෙක් එක කියන්නේ. ඒකත් රජේ. ඒකෙන්ම නොමිලේ උපාධිය කරගන්න අවස්ථාව විවෘත වෙලා තියෙන්නේ. පහුගිය දවස්වල ඔක සාකච්ඡා මට්ටමේ තිබුණේ. දැන් මම හිතන්නේ ප්‍රශ්න ඉවරයි. දැන් ඔයාලට අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළත ඒකෙන් උපාධිය කරගන්න හැකියාව තියෙනවා. ඔය ටික තමයි කොමන් දේවල් විදිහට කියන්න තියෙන්නේ. මේ අවස්ථාව මිස් කරගන්න එපා. මම ඉන්නේ යාපනයේ වගේම තවත් යුනිවර්සිටි කොලෙජස් කොහෙද තියෙන්නේ, යුනිවර්සිටි කොලෙජ් වල මොකද වෙන්නේ කියලා දාලා තියෙන වීඩියෝ එකක් පල්ලෙහා ලින්ක් එකේ තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න. ඉතින් එන්න බයි.